ඉටිපහන් සුමිත්‍රාරාහුබද්ද 20 වන පරිච්ඡේදය. අම්මාත් නියතපාලත් සෝමී කැඳවාගෙන යන්නට පැමිණ සිටියහ. දුක්ඛම් කටළු ගහන ජීවිතයේ තවත් කඩයිමක් වූ හිරගෙදර ජීවිතය හැර තමා යෑම වුවත් අසීරු දෙයක් යැයි ඈ සිතුවාය. පුරුදු වූ පසු කවර තැනක් වුව හැර තමා යන්නට අපහසුය. තමා මේ හැර දමා යන්නේ ජීවිතයේ ඊටම දුක්බර අත්දැකීම් වලට මුහුණ දුන් ස්ථානයකි. කුසගින්නට වතුරේ පෙඟ වූ පාන්, නින්දට නිරාවරණ සීතල සිමෙන්ති පොළව, දුඟද හමන වැසිකිලි, බීමට අපිරිසුදු ජලය, රැවුම් ගෙරවුම්, ගුටි බැට ආදියෙන් නැරඹී හිරගෙදර ජීවිතය මද කලකට පසු සාමූහික අරගලය නිසා වෙනස් වූ බව සැබෑය. එහෙත් මුල සිට අග දක්වාම එය කටුක ස්ථානයක්, අප්‍රසන්න නවාතැන් පොලක් නොවූයේ යැයි කාට කිව හැකිද? මහා නඩුව අවසන් වීමත් සමග දැන් කාණ්ඩ වශයෙන් නිදහස්ව යන පිරිස් වලින් එක් පිරිසකට තමා දයත්ව සිටී. මේ අප්‍රසන්න නවාතැන් පොලෙහි දුර්ගන්ධය, නීරස ආහාර, සිත් ඇවුල් ආදී සියල්ල ජීවිතේ කොටස් බවට පත්වී ඇති හේයින් දමා යා නොහැකියයි සෝමී සිතුවාය. නොහඬා හැඬූ දවස් ඉක්ම ගොස් ඇත. තමා තුළ ඇති අලුත් හැඟීම් බෙහෙවින් මායාකාරී යැයි ඇයට සිතුනි. සමුගෙන යා යුතු හැම කෙනාගෙන්ම සමුගන්නට සෝමී ගත කළ කාලය නියතපාල තුළ නොයිවසිල්ලක් ඇති කළේය. අපිව අමතක කරන්න එපා ඩේසී. මීට්‍ර නෝනා ඩේසිව වැළඳගෙන ඉල්ලා සිටියාය. ඈ ඩේසිගේ මුහුණ සිපගත්තාය. කවදාවත් මේ හිරගෙදර ජීවිතේවත් මෙහි හිටපු ඇයොත් මට අමතක වෙන්නේ නෑ. කී ඩේසි මීට්‍ර නෝනාව සිපගත්තාය. ගිහින් එන්න. එළියට බසින ඩේසිට මීට්‍ර නෝනා කී විට ඇගේ මුවෙහි සිනහවක් නැගිනි. ආයේ කවදාවත් මෙහාට එන්න බලාපොරොත්තුවක් නෑ. ඩේසි සිනාසෙමින් කීවාය. නියතපාල ගෙනා සායක්ද 60ක්ද ඇඳ සිටි සෝමීගේ අතෙහි රෙදි බෑගයක්ද තිබිනි. මැකසින් සිරගෙදරින් එළියට බැස බොරැල්ල දෙසට යද්දී නියතපාල සෝමීගේ අතෙහි වූ රෙදි බෑගය තමා අතට ගත්තේය. දුලීනා සිය උරහිස මත දමා තිබුණු කහ පැහැති තුවාය දෑතින් අල්ලාගෙන ගමන් කළාය. බොරැල්ල හන්දියේ රීඩ් සිනමා ශාලාවේදී හින්දි චිත්‍රපටයක් නැරඹූ හැටිත් ඉන්පසු සිදු වූ සියල්ලත් සෝමීගේ සිහියට නැගිනි. එළියට පසින්නට නොදී මුරකාවල් මැද සිරකරනු ලැබ සිටි ජීවිතයේ දුක්ඛදායී කායික මානසික බන්ධනයත් නිදහස් නිවහල් ලොවෙහි යලිත් පා තබන්නට ලත් වරමත් අතර ඇති විස්තර කළ නොහැකි වෙනස ඩේසි මනසින් භුක්ති විඳාය. ඒකාකාර නිලැඳුම් ලාගත් පිරිසත් දුකත් පසුතැවිල්ලත් මෙනෙහි කරමින් ශෝක සන්තාප වන පිරිසත් දෙපසක හිඳ නිත්බිමට නැඹුරු කොටගෙන හදවත් වලින් හඬා වැටෙන සෝපර විලාසය ඩේසිට දැනිනි. අනෙක් පසින් සියලු දුම්නස් විඳ දරාගෙන කෑකොස්සන් ගසමින් නිරන්තර ජීවිත අරගලෙහි යෙදෙන පිරිසගේ සදාතනික විලාපය වසන් කොටගත් ගොරහැඬි සිනහව සෝමීට ඇසින. කොයි එක වඩා හොඳදැයි කිරා මැන බලන්නට ඩේසිට ඕනෑ විය. එහෙත් බොරැල්ල මාර කැට්ටුවේ වෙළඳුන්ගේ කෑගෑම, රථ වාහනවලින් නැගෙන හඬ නගරයේ එහා මෙහා නොයෙක් කළමනා මෙන්ම දරු මල්ලන් ඔසවාගෙන යන ගැහැණුන් හා පිරිමින් සෝමීගේ අයාලේ යන සිත පැහැර ගන්නට සමත් විය. තේ ටිකක් බීලා යමු. මෙලිබන් හෝටලේ ඉදිරියේ නතර වූ නියතපාල කීවේය. දුලීනා කිසිවක් කීවේ නැත. ඔන්න ඔය ගෙදර ගිහිල්ලාම කහට ටිකක් බොමු. සෝමී කීවාය. මක් වෙනවද තේ ටිකක් බීලා ගියාම? මේකේ කට්ලිස් පැටිස් එහෙමත් රසයි. නියතපාල කීවේය. සෝමීව ගෙදරට ඇරලවන්නට නියතපාලද පැමිණියේය. සෝමීට නැවත හිතුවක්කාර වන්නට ඉඩ නොදිය යුතුයයි නියතපාල තදින් හිතට ගත්තේය.
පාර දිගේ ගෑනු මිනිස්සු හරියට මලකෝලමක් දැක්කා වගේනේ මගේ දිහා බැලුවේ. උන් බලන් ඉන්න හැටි දැක්කහම මට හිතුණා අර හිර කූඩුවටම වෙලා හිටියානම් ඉවරයි කියලා. කිසි සීලාචාරකමක් නැති මිනිස්සු. ගෙදරට ගොඩ වූ හැටියේම සෝමී අවලාද නැගුවාය. ගමේ මිනිස්සු ඔහොම තමයි. උඹ කාලෙකින් ආව හින්දා බලන්න ඇති. ඕවා ඔච්චර ලොකුවට හිතට ගන්න එපා ළමයෝ. කී දුලීනා වතුර මුට්ටියක් ලිප තබන්නට කුස්සියට දිව්වාය. සෝමී දිග සුසුමක් හෙලා නියතපාල දෙස බලා සිනාසී බූරු ඇඳ මත හිඳගත්තාය. සෝමී දැස වසාගෙන කිසියම් සතුටක් භුක්ති විඳිනවා විය යුතුයයි නියතපාලට සිතුණි. මොනවද ඔය ඇස්පියාගෙන කල්පනා කරන්නේ? නියතපාල ඇසුවේ බොහෝ පහත් ස්වරයකිනි. දැන් ඉතින් මම මොනවද කරන්න කියලා. සෝමී වහා පිළිතුරු දුන්නාය. දැන් ඉතින් අපි ටික දවසකින් කසාද බඳිනවා. පහුගිය දේවල් ඔක්කොම අමතක කරලා දාලා හොඳ ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. කී නියතපාල බූරු ඇඳේ තවත් හරි බැරි ගහී හිඳගත්තේය. මාව කසාද බඳිනවට නියතපාලගේ ගෙදරින් කැමති වෙන්නේ නෑ. සෝමී කීවාය. මමනේ සෝමයව කසාද බඳින්නේ. කී නියතපාල සෝමීගේ හිස අත ගෑවේය. සෝමී මදක් ඉවතට වූවාය. මට තාත්තයි කියලා කියන්න මිනිහෙක් නෑ. දෙන්න දෑවැද්දක් නෑ. හිරී විලංගුවේ වැටුණා. අම්මයි මායි දෙන්නම නන්නත්තාර වෙච්ච ගෑනු. කී සෝමී දෙපා ඇඳ මතට ගත්තාය. ඒ වඩා පහසුයයි ඇයට සිතිනි. වරිච්චි බිත්තියේ සිටි දඬු හූනා සෝමී දෙස එබිකම් කළේය. සෝමි මට කැමතිනම් එච්චරයි. මට රස්සාවක් තියෙනවා. ගෑණියෙකුට කන්න දෙන්න මට පුළුවන්. වෙන අය කැමති නැද්ද කියන එක වැඩකට නැති කතාවක් සෝමි. කී නියතපාල සපත්තු දෙක ගලවා දැමුවේය. මම නන්නත්තාර වෙච්ච ගෑණියෙක් නියතපාල. කිව්වේ? මේ මාව අල්ලගෙන ගිය දවසේම පොලිසියේ ලොක්කෙක් නෙවෙයි ඌ බල්ලෙක්. ඌ කිසිම අනුකම්පාවක් නැතිව මාව නන්නත්තාර කළා. ඊට පස්සේ විඩෙන් විඩි මාසයක් හමාරක් පොලිසියේ වුණුයි තව එවුණුයි මාව හප කළා. මට විතරක් නෙවෙයි අහුවෙච්ච කෙල්ලෝ ඔක්කොටම වගේ උනේ ඒක. උන් මහා තිරිසන්නු. මාව කසාද බැඳගෙන නියතපාලට වෙන්නේ හිතින් විඳවන්න. ඒකින්ද ඔන්න ඔය කාරණාව හිතින් අත්හැරලා දාන්න. සෝමී සියල්ල විස්තර ඇතුව කීවාය. නියතපාල කිසි කලබලයක් නැතිව අසා සිටියේය. සෝමී වෙනුවෙන් උපන් ආදර කැක්කුම වෙනත් පෞකාරයෙකුගේ දඩප්පරකමක් නිසා සිඳ බිඳ දැමිය නොහැකියයි නියතපාලට සිතුණි. ඔයා නන්නත්තර උනේ ඔයාගේ වැරදක් හින්දා නෙවෙයිනේ. ඕ වගේ දේවල් සිද්ධ නොවෙන්නේ කාටද? මාත් ඉතින් හමුදාවේ ඉන්න හින්දා දන්නවනේ ඕවයේ කෙරුවාවල්. ඒක හිතින් අත්හැරලා දාන්න සෝමි. අපි කසාද බැඳලා හොඳට ඉම්මු. නියතපාල කීවේය. දුලීනා නියතපාලටත් කෙල්ලටත් තේ කහට කෝප්ප දෙකක් සාදා දුන්නාය. තේ කහට තුලගාන සෝමීට වජිරා සිහිවිය. වජිරා සියල්ල අමතක කොට හොඳ ජීවිතයක් ගත කරන්නට එක් හිතාගෙන සිටියාය. කසාදේ කියන්නේ ආරාධනාවක් ලැබුණු පළියට කරන්නට හැකි බැඳෙන්නට හැකි දෙයක් නොවේ. කසාදේකින් බැඳෙන්නට සිතක් සිතෙන්නට ඕනෑය. හදිසියේ සෝමීට සිරිනාත සිහිවිය. නියතපාල කොතෙක් සමීපව සිටියත් ලංවිය නොහැකි පුද්ගලයෙකැයි සෝමීට සිතුණි. අපි මේවා එකලාසයක් කරගමු ඉක්මනට කියමින් නියතපාල යන්නට අවසර ගත්තේය. සෝමී කිසිදු පිළිතරක් නොදී ඉපාගාතේ බලා සිටියාය. කසාදයට කොටුවීමේ කතා බහට වඩා දැන් ටිකක් නිවිහැනහිල්ලේ සිටිය යුතුයයි ඇයට සිතුණි. හිතන්නට බොහෝ දේ හිතේ කප්පරකට ගොනු වී තිබේ. හිතේ ඇති හැමදේම වමාරන්නට හිතට රිසිසේ වමාරන්නට ඉඩ ලබා දිය යුතුය. නියතපාල පිට වී ගිය පසු සෝමී
ගෙතුලින් එළියට බැසාය. තමා දන්නා කාලයේ සිට ජීවත් වූ පැල්පතත් රබර් වත්තත් අවට ගහකොළත් එලිසින්ම තිබේ. සටගා පිපිරී විසිවෙන රබර් කටු සෝමීට සිය ළමා කාලේ සිහි කරවීය. තමාත් සිරිනාතත් ශ්‍රියාදරී අක්කාත් එක් තැන් කළේ ළමා කාලය මේ අඳුරු සෙවණැලි විහිදෙන රබර් වත්තෙන් හා ගම් පියස්සෙන් වෙන්කොට තෝරා බේරා ගත හැක්කක් නොවේ. ශ්‍රියාදරී අක්කා හෝ සිරිනාත කොහේ සිටිනවාද යන්න නොදන්නා නමුදු ඔවුන් නිබඳවම තම සිතෙහි ඇතුළු තැනක තිර ලෙස නවා තැන්ගෙන සිටින වග ඕ වටහා ගත්තාය. බියකරු පරිසරයක ගරා වැටුණු නටපුන් ගොඩනැගිල්ලක සැඟවීගෙන සිටින පුද්ගලයෙකුගේ මුහුණ ලෙසින් සිරිනාතගේ රූපකාය සෝමී ඉදිරියේ මැවී පෙනිනි. ඒ ගරා වැටුණු ගොඩනැගිල්ල දෙස නොබැලිය යුතුයයි සෝමී තීරණය කළාය. ඒත් හිත කී කරු නොවේයි. හිත දිවගොස් නවතින්නේ ඒ නටබුන් මාලිගයේ සුන්බුන් අසලය. තේ කහට ඩිංගක් බීලා ලිඳට ගිහින් නාගෙනෙමු. පයිප්පවල වතුර නෑවා වගේ ඈ ලිඳෙන් නාගන්න එක. දුලීනා තේ කහට පිරූ බෙලෙකෝප්පය සෝමීගේ අතට දෙමින් කීවාය. අර හෝටලේ තේ එක නම් මගේ හිතට ඇල්ලුවේ නෑ. සීනි පුරවලා ඒකේ. අනික කිරි රහ වැඩි. සෝමී තේ කහට කෝප්පයක් අතට ගනිමින් කීවාය. දුලීනා එළපතගෙන මිදුල අතු ගන්නට පටන් ගත්තාය. අම්මා මිදුල අතු ගන්න රටාවත් ඒ රටාවෙන් නැගෙන හඬත් බලා අසා සිටින සෝමී බොහෝ කලකට පසු නොවිඳි රසයක් වින්දාය. වඳුනන් කිහිප දෙනෙකුගේ බුකුම් ශබ්දය ඇසී ගස් උඩ බැලූ සෝමීට වඳුරන් තමා දැන හැඳිනගෙන තමා බලන්නට නෑයින් පිරිසක් ලෙසින් පෙනුනි. හඬ නගා ඔවුන් සමග සිනාසෙන්නට සෝමීට සිතුනි. ඒත් උගුරින් සිනා ශබ්දයක් පිට කර ගැනීමට තමාට නොහැකි බව සෝමී තේරුම් ගත්තාය. නියතපාල ළමයා කල්පනා කරගෙන ඉන්නේ කටයුතු වල එකලාසයක් ඉක්මනට කරගන්න. අපිට කියලා ඕවා හොයලා බලන්න කවුරුවත් ඉන්න එකක් ඈ. මිදුලේ ඉලපතින් රටාව දැමූ දුලීනා ඒ ආහවර වී ඉලපත පිරිකන්නේ තබා පැමිණ සෝමීගේ ළඟින් හිඳගෙන කීවාය. සෝමී කේරැලිවල සිය ඇඟිලි තුඩු යවා යමක් අල්ලා ගන්නට උත්සාහ කළාය. තඩිබෝ වෙලාද? දුලීනා ඇසුවාය. හිරගෙදර තඩිබෝ වුණාදත් අහනවා අම්මා. ගිය දවස්වල මුළු ඇඟම අල්ලගෙන ලේ උපනවා උන්. වෙන එකක් තියා ඇහි බැමවල හිටන්. හින් හොරි වගේකුත් දැම්මා. මොන විදිහටවත් ඉවස ගන්න බෑ. හොරිවලට කහනවා. එහෙන් ඉනිවුකුණොත් කසනවා. මෙහෙන් තඩි ඔළුව හපනවා. බාගෙට බඩගින්නේ. නාන්නේ නැතුව මුළු ඇඟම ගඳ ගහනවා. මොන කරුමයක්ද අපි ඒ වින්දේ. සෝමී සෙමින් නැසුවාය. කවදත් මොනියම් කාරණාවක් නිසාවත් හිතී ඇතිදේ තමා ඉදිරියේ එළියට නොදමන සෝමී අද වෙනදාට වඩා වෙනස් යයි දුලීනාට සිතුනි. නැනවති හාමිනේ නිතරම උඹව මතක් කළා. අපරාධ කියන්න බෑ. වෙනෙවුන් වගේ අහක බලාගත්තේ නෑ. එදා වගේම තමා උන්ද අදත්. කවදත් ඉතින් උන්දගේ කටනම් හොඳ නෑ. කී දුලීනා බාල්දියත් චීත්‍යත් සුමානිකට කලින් ගෙනත් තැබූ සුවඳ සබන් කෑල්ලත් තුවා කබලත් අතට ගත්තාය. නාගෙනෙමු. කී දුලීනා පසුපසින් සෝමී ගමන් කළාය. සිරිනාත ඉබේටම සිහියට ඒම සහ සිරිනාත සමග කළ කතාබහ දෝංකාර වීම වැළැක්විය නොහැකි විය. තමා තුළ සිරිනාත කෙරේ ඇති වී තිබූ කිසියම් ප්‍රේමණීය හැඟීමක් වී නම් එය දැන් වියලුණු සුවඳක් පමණකි. ඊතා කුඩා පාසල් දැරියකව සිටි තමා සුවඳ හැමූ මල්ගෙන පොත් මිටි අතරේ දැමූ හැටිත් පසු කලෙක ඒ නෑඹුල් සුවඳ වෙනුවට ඒවායින් වියලුණු සුවඳක් හැමූ හැටිත් සෝමීගේ සිතට නැගිනි. එහෙත් ඒ සුවඳ වූ හිතට කිසියම් ශාන්ත වූත් ආදරණීය වූත් ආශ්වාදයක් ලබා දෙන්නේ යයි
සෝමී සිතුවාය. මැරුණු සුවඳක ශේෂය සිත වඩ වඩා අස්වසාලයි. ඒ සොම්නස් සහගත අතීතය ඉටු නොවන අපේක්ෂාවන්ගෙන් පිරී පැවතුන නමුදු ශේෂ කර ඇත්තේ සෞම්‍ය වූ සුවඳකි. ශාන්ත වූ මිහිරකි. ඉකිලෙන්නට හැකිතරම් බලාපොරොත්තු වලින් සිත පුරවාගෙන නොතිබුණද ඒ මිහිර පමණක් තමා සමගම ජීවත් වන බව සෝමී වටහා ගත්තාය. ජීවිතයේ සුන්දර බව සහ අසුන්දර බව මැනී හැකි කිසියම් මිම්මක් වේ නම් ඒ මිම්ම සිය ආත්‍යාත්මී මිම්මක් බවට ඕ තීරණයකට එළඹ තිබිනි. අම්මාගේ චීත්තේ ඇඳගත් සෝමී ලිං මිදුලෙහි හිඳගත්තාය. අම්මා ඒ වන විටද බාල්දියට වතුර පුරවා හිඳ සිටිනු සෝමී දුටුවාය. තමාටම වතුර ඇදගෙන නාන්නට පුළුවන් නමුත් අම්මා තමාගේ ගතේ සිටී දාහේ තුරන් වන තෙක් තමා දියෙන් නාවන්නට බලා සිටින වග සෝමීට වැටහින. අනෙක් අතට දිය ඇල්ලකට හිස අල්ලාගෙන සිටිනවාක් මෙන් මුළු ගත සිත සිහිල් කරගන්නට අම්මාගේ නෑවීම වඩා හොඳයයි ඈ සිතුවාය. ලින්දියෙහි අපූරු සීතල බොහෝ කලකින් තමා ලද ආස්වාදයක් යැයි ඇයට සිතුනි. හිසටත් මුහුණටත් වැටෙන වතුර මුළු සිරුර තෙමා වැටෙන විට ඈ දෝතින් මුහුණත් හිසත් පිස දමා ගත්තාය. කන්දි ගෙදර මහත්තයාගේ ළමා තැනි වයලට් නෝනීද සමග ලිඳ ළඟින් යමින් සිටියාය. මගදිම ආරංචි වුණා දුලීනාගේ දෝනියෙන්දා ඇවිදින් කියලා. ආව ගමන් නාවල ගෙට ගන්න වගේ. හොඳා. කන්දි ගෙදර ළමා තැනි කටේ දිවේ නොගෑවි කීවාය. සෝමී වතුර බාල්දිය දාන්නට දුලීනාට ඉඩ නොදී නැගිට්ටාය. ඉන්නට දෑත ගසාගත් ගමන් ළමා තැනි සෝමී දිස බලා සිටියාය. නාවල ගෙට ගන්න පුළුවන් පිරිමි පුත්තු විතරයිනේ. පිරිමි අර පැදුරෙයි මේ පැදුරෙයි හැම තැනම ලගින්න හදනවා. läගලා එනවා. හැබැයි කකුල් දෙක හොදලා ගෙට අරගෙන පුද සත්කාර කරනවා. මේ ගමේ කොයි මිනිහටද ඒක නෑ කියන්න පුළුවන්? දිය බේරන කෙහෙවැටිය මිරිකමින් සෝමී කීවාය. ළමා තැනි නොද්දකින් කියා කෙල ගැසුවාය. සෝමීට හඬ නගා සිනාසෙන්නට සිතුනි. මොකටද එහෙම කිව්වේ? නොපෙනී යන ළමා තැනී දෙස බලා දුලීනා සෝමිගෙන් ඇසුවාය. එහෙම නොකිය වෙන කොහොම කියන්න දම්මේ? මම මේ ගමට පය ගැහුවා විතරයි. දැක්කනේ මට කියපු ඇනුම් පදේ. මෙච්චර කල් මම විඳගෙන හිටියා. මොන කාරණාවක් හින්දවත් මීට පස්සේ මම විඳගෙන ඉන්නේ නෑ. ඊකී සෝමී තමාම බාල්දියගෙන නා ගන්නට වූවාය. කලින් හිතා තේරුම් ගන්නට නොහැකි අමුතු අරුම පුදුම විශ්මී දනවන ලෝකයක තමාත් තම මවත් තනිව හුදකලා වී සිටින වග ඕ තේරුම් ගත්තාය. ගල් මුගුරුගත් පිරිස සිහි එළවා ගත නොහැකිව මෙන් පහර දෙන්නට බලා සිටිති. තමා පහර කෑ යුතුය. තමාට ගල් මුගුරු වලින් පහර දී පන පිටින් වලලා දමන්නට වූ දැඩිකමක් ඔවුන් තුල ඇත. මිනිසුන් මෙවැනි තත්වයකට වැටෙන්නේ මන්දැයි සිතාගත නොහැක. ඒත් එවැනි තත්වයකට ඇද වැටී ඇති මිනිසුන්ව ඒ සහජ ක්‍රූරභාවයෙන් මුදවාගත නොහැකි වග සෝමී තේරුම් ගත්තාය. එවැනි මානසික තත්වයකට මැදි වූ කල තව තවත් මුදු මොලොක් වීම තමාගේ පිළිතුර විය යුතුද නැත්ැයි සෝමී තම සිතින් ප්‍රශ්න කළාය. අම්මා ජීවත් වන්නේ එවැනි මුදු මොලොක් සිතිනි. තමාට තේරෙන වැටෙන හැටියට ඈ මුදු මොලොක්කම මිස අන් කිසිවක් සිය හිතෙහි තැන්පත් කර නොගනී. මට හොඳට නිදා ගන්න ඕනි අම්මේ. නාගෙන ගෙට පැමිණි සෝමී දුලීනාට කීවාය. සියලු සිත් සන්තාප වේදනා දුක් දොම්නසා රිදුම් දෙන අතීතය අමතක කොට තමාට හුරු පුරුදු බූරු ඇඳ මත දිගෑදී හොඳ නිින්දක් නිදාගත යුතුයයි ඈ සිතුවාය. මම මොනවා හරි රත් කරන්නම්. රත් කරලා නැගිටවන්නම්. දුලීනා කීවාය.
කෙල්ලට දැන් ඕනෑ වී ඇත්තේ නිවි හැනහිල්ලේ පැත්තකට වී සිටීම වග. දුලීනා තේරුම්ගෙන සිටියාය. කෙල්ලගේ පුංචි සිතට මේ පුංචි කාලයට විඳින්නට සිදු දුක් කන්දරාව සුළුපටු නොවේ. මහා මෙරක් හිතේ තබාගෙන හැදූ කෙල්ලට හිරි විලංගුවේ වැටෙන්නට සිද්ධ විය. ඈ හිරේ විලංගුවේ වැටුනේ ඇගේම වරදින් යයි හැමෝම කියති. එය හරි වුවද වැරදි වුවද මින් මත්තටවත් ඈට නිස්කාන්සුවේ ජීවත් වන්නට ඉඩ හසරක් තිබිය යුතුයයි දුලීනා සිතුවාය. කෙල්ල කවදත් කන්නට කැමති කරවල කටු හොද්දත් වැලි කොස්සට මැල්ලුමත් සැදූ දුලීනා හොඳ පදමට ලුණු දැමූ ලුණු මිරිසක් හැදුවාය. අදනම් කොහොම හරි පපඩමක් බැඳිය යුතුයයි ඇයට සිතුනි. දොර පැලැල්ල වසා දමා කඩේට දිවගිය දුලීනා පපඩම් කාලක් හා පොල් තෙල් අරික්කාලක් ණයට ඉල්ලා ගත්තාය. හැබැයිද දුලීනෝ දෝනියෙන් දාව කියන්නේ? ඊ කඩේ හිටි කොළුවෙක් ඇසුවේය. දුලීනා ඔව් හෝ නෑ හෝ කීවේ නැත. වෙන ඇයු කවුන්සලේට යන්නේ ඡන්ද ඉල්ලගෙන? මේ පඳුරාවිය කවුන්සලේට යන්න හදන්නේ ගිනි බිඳලා මිනී මරලා වේසකම් කරලා. දුලීනා පපඩම් කාලත් පොල් තෙල් අරික්කාලත් අරගෙන එළියට පසිද්දී කලින් ප්‍රශ්නේ ඇසූ කොල්ලා ඇසුවේය. කොල්ලා කොල්ලකුණව කොළු තාත් එක්කැයි දුලීනා සිතුවාය. කෙල්ල කවුන්සලේට යන්නට හිතා හිටියාදැයි තමා දන්නේ නැත. ඒත් කෙල්ල වැරදි වැඩක් කළාදැයි නම නියම කරන්නට තේරුමක් තමාට නැත. පසුගිය අවුරුදු 2.5 තුල අහන්නට ලැබුණු නොයෙක් නව නිංගිරාවල් ගැන සිතා බලනකොට ඕනෑම නිංගිරාවකට ඔට්ටු වන්නට තමාගේ හිත පදම් වී ඇතැයි දුලීනාට සිතුනි. ඒ ගත වෙච්ච කාලය තුල තමා නෑහුවේ මොනවාද? ගම්මු කියන්නට ඇති හැමදේම කීහ. පාර තොටේදී වෙලේදී රබර් කට්ටියේදී තමා හමු වූ විට මුහුණට කෙලණු ගැසුවේ කවුරුද? පපු කැනැත්තේ පැසෝන තුවාලයට ගොඩ බෙහෙතක් කරගන්නටවත් ගම්මුන් ඉඩ දුන්නේ නැත. තමාගේ හිත හයිය වුණේ ඔවුන්ගේ කොලොප්පම් ඔච්චම් හා රිදවිලි නිසාය. ගැහුවා මැරුවටත් වඩා දරුණු රිදවිලි හා ඒ කලකොලොප්පම් ඉවසාගෙන පුරුදු වූ තමාගේ හිතට දැන් ඕන දෙයක් ඔට්ටුය. පැය 3:00ක් එක දිගට නිදාගත් සෝමී නැකිට දුලීනා ලෑස්ති කර දුන් උණු වතුර බාල්දියෙන් මූණ සෝදාගත්තාය. සිත් වූ අලකලංචි කිසිවකින් අම්මා පීඩාවට පත්ව නැද්දැයි යන කුතුහලයෙන් සෝමී මද වේලාවක් අම්මා දෙස බලා සිටියාය. මුහුණ සෝදාගෙන පැමිණ කුස්සියේ බංකුව මත හිඳගත් සෝමීගේ අතට දුලීනා බත් පංගුව දෝතින් දිගු කළාය. අම්මා පපඩනුත් බැත්තද? නිකම් මගුල් කෑමක් වගේනේ අම්මේ. කාලකට පසු නාසයට ගලා ආ කරවල හොදි සුවඳත් ඒවා පංගුවට බෙදා තිබූ අපූර්වත් දුටු සෝමේගේ කටට කෙලවුණා ආවේය. උඹ ගෙදෙට්ට අඩිය තිබ්බහම මට මගුල් කන්න තිබුණේ මොහොම නෙවෙයි පුතේ. උඹ ඉතින් එදා ඉඳලා කරවල කටු හොද්දට කැමති හින්දා මං ඒක හැදුවේ. ඊ කී දුලීනා කුස්සිය මුල්ලේ තිබූ කෙහෙල් කැන ඇර බැලුවාය. මං හිතුවේ නෑ මේක ඉදිලායි කියලා. ඒත් ඕන් වෙලාවට ඒකත් ඉදිලා. ඊ කී දුලීනා යාන්තමට සිනාසුනාය. ඕක විකුණුවා නම් ඉවරයිනේ. සෝමී කීවාය. අපෝයි එහෙම කොහොමද? උඹට දවස් දෙකක් විසිකර කර කන්න මම මේක ඉදෙව්වේ. කී දුලීනා කෙසෙල් කැන සීරුවෙන් ඔසවාගෙන විත් සෝමී ඉඳ හිටි තැන බිත්තියට කර තැබුවාය. කෙහෙල් කැණේ සුවඳ මුළු ගේ පුරා විහිදෙන්නට විය.